මම ගජමෑන්. මගේ උන්නේ ආකි මගේ උන්නේ සීයේ මොකෝ බං කොල්ලෝ ගත්තේ දෙන්නු දෙන්නකෝ මොකන්ද බං කොල්ලෝ තෝ ගෑනිද ඒ වෙනේම බයික් එක බයික් එක යටත් මොකද අnder බාහිර ගිහින් ගියා බං මොන කොහෙද තියන්නේ අන්න පාය නාට්‍යය තියෙනවා මන් දැක්කු මේ ගෑණි බස් ගන්න මාගේ සීයේ ब्रेक नहीं हुआ ඔහු බඩුව කොහෙද දෙපාන්දර යන්නේ? कोयन से बैठे යන්නේ වැඩකට යනවනේ වාඩි පැත්ත ගිහින් යන්න. උඩ දැක්ද බං වැඩ යනවා කොහොමද වාඩි පැත්තේ යන්නේ ඔය කොහෙද යන්නේ? කරපලි වාදිතට යන්නේ නැතුව. මම යනවා බං හමුල ගල් පැත්තට ගිහින් එන්නේ ඔබ හැමෙත් එක මොනකද යබ්බා මාත් හාමුණා ගේ පැත්තට යන්නේ. අයියෝ. අද මම බාර කරලා ගිහලා තමයි යන්නේ ඔන්න බලහන් කොල්ලෝ ගෙත් ඇති. මනක් බාර ගියන්න ඔයලා තිබ්බේ. යයි. හැබැයි යන්නින් ගම මම කෝපි කරේ පැත්තට ගිහලා තමයි යන්නේ ඕම් බලහන් කොල්ලෝ ගෙත් ඇති. මට පොල් ගෙත් දාගේ සල්ලි ගන්නත් තියෙනවා. යයි. යනවා කෝපි බීගෙන යන්න. හැබැයි යන්නින් ගම මට තව වැඩක් තියෙනවා කරන්න ඉස්පිතාලෙට යන්න ඕනේ ඕම් බලහන් කොල්ලෝ ගෙත් ඇති. මට ඉස්පිතාලේ යන්න ඕන කමක් තියෙන මගේ ඇහැ පෙන්නන්නේ. දිනා. අයියෝ මේ නාටකේ මාර වඩන්නේ අප්පඩි ඉන්නේ අපි බාගන ආමෝ කොල්ලෝ ඔබ කොල්ලෝ නැවතුනේ පැත්තක් ගෙනන සීයේ කොල්ලෝ එනවා යන්න ඒ කොහෙද යන්නේ මම තල්ලතර දාගෙන වින්කල අරන් යන්න නෑ නියුණා බලන්න ඒ බොන්නේ නැද්ද ඉස්රායල් යන්නේ නැද්ද කෑම ගහන්න ආදි ඕම්මයි අපුනාගේ හැරුල්ලෝ මොඩ පණදෝ තරහංගු බා මගේ පොර බියේ තාම අඩු අර්ජුන්ගේ පටි ඔක්කොම මට ලැබුණා අනේ ගජු පීපනක් හදන එක ලේසි බං වෙලක් නෙවෙයි ඔය පොර විතරේ තව හදන් තියෙන පීපන අරන් ඵලයක් නෑ නෑ ඕන්න අපි ඔක්කොම එකපාර ගමු එහෙනම් කටෝ හින්දා මම මේ වී අරගෙන සාම්පල් පෙන්නන්න ආ බලන්න අම්මච්චා අයියෝ ආමි පොඩි කියන්නේ බරක්කුයි පොඩි කියන්න මම උඹට එන්න කිව්ව කීයටද ආලා කන්‍යා කොම්බේ නල්ලමල පිටික මේ තියෙන්නේ සාම්පල් බීයා මේ දෙය තමයි අද නම හැදෙන්නේ ඉපොණ කාරණේ කියන්නේ මම අද උඹට කතා කරේ වැදගත් කාරණාවක් කියන්නේ අද මම දුව රටින් යනවා උඹට පුළුවන් නම් තවමඩ දෙන්න මම හිතුවා පරිස්සමෙන් ගන්න වෙනවා හරි අම්මාත්‍යා වැඩි නගන හිතා ගන්න වෙනවා හරියට දැන් ඵලෙ මේ මරුවන් කියන්නේ මට දෙන්න බෑද අම්බෝ ඉස්කෝලේ ලාසරද අයියෝ අරුමේනේ බං Nih gajai, abi na, anak gue, school gajai, school. අපි යනවා ගජයි Belle gajai. Abi na gajai, school gajai. අඩෝ උඹලා මම මුක්කුදම සත්තු බං මට තමයි මේ තරින් ඉස්සර ගන්න වෙන්නේ දැන් බලන්න උඹලා කරු වැඩ දැන් මම කොතමද ගින් කියන්නේ අයියෝ ගන්නත් බෑනේ Oh gajai, bicycle. බලනවාක මාර වැඩේනේ අර හැමද බයික් එක කනුඩ දැම්මනේ ඔය
ඇම්ට සුපර්මෑන්ට මම බයිසිකලේ උස්සලා කානුවට දාන්න. මේ අම්මට බයික් පදින්න ආසයි කිව්වා. මම ඉතින් උට බයික් එක දුන්න පදින්න. ඌ ඉතින් බයික් එක කානුවට දැම්මනේ. ඇම්ට නම් දන්නේ කි බයිසිකලයක් කිය රිම් එකක්වත් පදින්න. පොඩි කතාවක් දැන් නෑනේ. සල්වත් දාමු මේ සාදෙන් කොට ගන්න. My daddy මාව එක්කන්න ආවරෙව්වේ. පාස් නදික කියන්නේ. එහෙන් නගින්නකෝ. එච්චරයි. මොනවද යනතුමා? ආහා මගේ පෙට්ටිය ආවද? हाँ मेरी नादिता ඔය කියලා ගෙටෙන්න තියා තේ ගහක් ගියා වට්ටවල තියා ගජමෑන් අද උඹට පරිච්ච වැඩ ටික ඉවරයි උඹ මයි හඩු ටික හැදුවද මං ආයේ වැඩක් තිබුණු උඹට කතා කරනවා හරියම් මාත් දෙනා මගේ වැඩ ටික ඉවරයිනේ ආයේ වැඩක් කොහොමද කියන්නකෝ මං එන්නම් මේ චූඩි මට දුවන මේක ලෝකේ අබ්බා මම හිතුවම හැම වෙලෙම රින් ගනකොට ඕක ජීවිතයල් වගේ හැදුවේ විදියට ගොන් ගහක් බං. නැතුව අනේ පළ මේක නෙමෙයි මට කොමර එක සෙට් කරලා දියන්කෝ බං පත් උනා. අපි එකී ගෙදරට ගිහිල්ලා එකී කැවත්තාමු. අරලයිනේ. අනේ අපි නල්ලමලේ පත්තු විල්ල නරු අදහස අපි මෙහෙම කරමු අපි කැලෑ පත්තර ගමු. ගලයි පත්තර ගායනින් උඹේ මං කිව්ක හිතාගනින්කෝ ගජායි අපි වසියක් කරමු ගජායි අන්න බලන් අදහස් මෙච්චරලා හිටි කලින් කියන්න බෑකෝ කොහෙද කෝරු මැදින් පැන්නනේ වරංගම කපු ගාවට යන්න මම වැඩේ සෙට් කරලා දෙන්න මහත පලාගෙන වරෙන් පොළොවේ දලවාගෙන වරෙන් අල්ලන්නුවෙන් මඩොල්ලුවෙන් අතර මරන් දෙනේ රාතුත් වෙනත් පාටලාගෙන අනුපාවෙන් මේ අදවන්ත දෙතිකනා උතුරු දුරාන්ද කාය දුරු බුද බ්‍රෑන්ඩ් කාය මොකද බොල බෙරියන් දෙන්නේ? මේකයි කප් මහත්තයා කාරණාව අපේ ගජායියට වසියක් කරගන්න ඕනේ මොනවද දන්නේ නැහැ නේ ඕනි කප් මහත්තයා ඔල්ලෝ ඔකට ඕනේ ගිය මාසුයි ගොඩ මාසු. එච්චර දෝනි කප් මහත්තයා ඔල්ලෝ වශී කරගන්න ඕන ප්‍රාණකේ වස්ත්‍රාභරණයක් කරන් එන්නේ. හරි කප් මහත්තයා මං අවුරුදු බට්ටි කරන් එන්නම්කෝ යන්න ඒවා මතක ඇතිව සල්ලිත් තරම් වරේ. ඒ ගජායි වස්ත්‍රාභරණයක් කියන්නේ මොකද්ද? වස්ත්‍රාභරණයක් කියන්න බෑ ඒකේ රෙදි කෑල්ලා උගයන් මඩ බොදතරන් කිහ ගන්න ටික කබලනි ජයසේන මේ වරේ ඕ අම්මත්තා ටිකක් ඉන්න නම් තුන හොඳ පන්න නැද්ද බලන්න මේ මහදාවල කිහ ගන්න ටික කබලන මොකද කරේ විදියකට හිටියේ මන් දන්නේ එනකොට පන් ගිහින් ඇති ඒ ඇත්තා. තොර අදර ඉවෙන කලින් හොරටි කරන්න නම් තොර පඩින්න නැහැ කියලා හිතාගන්න දැන් පළෙන් යන්න හරි අම්මත්තා වැඩ උනා කියලා හිතාගන්න. දැන් කොහොමද ගජායිය කෙල්ලක ඇඳුමක් හොරකම් කරන්නේ අපෝ කර වැඩ දබන්නේ නැත්තේ කේ කොට පැත්තෙන් ගියා වෙලදින දුන්න හොරකම් කරන් ආවා එච්චරයිනේ බං ඒ ගජායි අදිස්සිය රෙද්ද හොරන් කරන්න ගිහිල්ලා මගඩුත්තුමා ගරි අර එයින් නැන්දගෙන දුව හොරන් කරා අවුන්න තෝතම තෝය ගොනෙක් කියලා එන ඉක්මනට වරෙන් ඉක්මනට අන්න දෝ රජවල අපි ඉන්නවා තුම්පත්තේ බෙදලා ගිහිල්ලා කොහමද ඒක හොරන් කරගමු මම මෙහෙන් යන්නේ මම කෙලින් යන්න එන
Boleh na hamda keel kenti kaman අපි වත්. ඒ අරුවල්ලන් කිය නේද බං? හොඳ වැඩේ ඔකට ඈ. එහෙම කියන්නේ බබන් මම ඔබ අරන් ඉන්නවා. අනේ මේ අපි අම්මන් ගෙදර ඒ පව් බං. දෙන්න මෙහෙම අරින්න. ලබා. අමාත්‍ය. එඩේ හරි. මම දන්නවනේ අපිට වැඩක් බාර දුන්නා. ගජුවෝ මම හිතුවේ නම් බොහොම එක් කියලා. බලය යන කාලකණේ ඔක දැසෙ නොපෙනී. අයියුට මක් කියලාද? ඒ ගජාය මොකද ඉන්නේ? අනේ යකි ගජයේ මේ ඔක්කොම කරේ වාට දින ආදරයට කැලෑ පෝස්ටර් ගහන්න නැතුවේ. ගුරු මාසලක වතියක් කරගන්න නැතුවේ. වාට දින ආදරයට. ඒ කියන්නේ ගජාය මේ ඔක්කොම කරේ මට දින ආදරේද? දැන් කොහොමද ගජාය? දැන් මේ තමයි දන්නේ යකි. ඉතින් ගෙදරින් පස්සේ මෙතන තමයි කෝල් එකක් තියෙන්නේ. මං යනවා. කෙල්ලේ මේ තේක විපන් ඇවිල්ලා හෙලෝ මේ හාමු මහත්තයා උඹේ දුව ඉන්නේ අපි ගාව හරිද උඹ යක්ෂසීජකුත් තරම් මේ අපි කියන තැන දෙන්න ඕනේ අපි දවසක් කියන සතියක් ඇතුළත ගෙනත් දුන්නේ නැත්නම් ඉතුරු ටික ගන්නවනේ කරන්නේ පොලිස් කේස් මුකුත් බෑ කපනා පෙති දුව බෑ හම්බුණා හම්බුණා අවුද මගේ දුවද නදිකක්කන මේ හම්මහත්තයා ගජෝලේ හම්බුණා කියන්නේ නදිකක් හම්බුණා වගේ තමයි හම්මහත්තයා ගජුවා ගජුවෝ මේ හාමු මාත්‍යානේ නේ ගජමෑන් ඔබ දැම්මෙන්න ඕනේ මාත් එක්ක යන්න මම නම් ගම් බතලා දෙන්නේ නැහැ හාමු මාත්‍යා ඉත හදන් කියන්නේ මගේ දුවට කාර්යයක් කළා බං ඔබට විතරයි මගේ කෙල්ලව බේර ගන්න පුළුවන් නදිර හදලක් කියලා ඔම නාම මාත්‍යා මම මද්දාන් එන්න ඕනේ දුන්ද බං කොහොම වර ඒ ගජායි කොහෙද මෙච්චර කල් හිටියේ රටවට ගියාද මේ ඒක නෙමෙයි උඹර වෙන්නේ මං හිටියේ දැන
මේ උඹ දන්නවද මේ නදිකක් ඉන්නේ කටිකක් ඉන්න දැන්ද? පත් වුණා. මට මතකයි කඩේදානේ කට්ටිය කතා වුණා නදීකක් අර අතදී පාළු බංගලා දිනර එන්න එතන ඉන්නවා කියලා. මම එන චූටි තවනේ පාරකට එන්න ඕන Allah beran. Pune. ආවද නදිකවරම් කරන්න Lambo. ඕ ඔක්කොම ඉවරයි නේ? ඉවරයි හරි. ඔක්කොම ඉවරයි කොහොමද බේරින් එක දාපු එක වැඩියේ? Oi, ඔක්කොම ඉවරයි. උත්තරේලා. ඔයි. Lambo. අදෝනේ මට සාන්ති මං යනවා ඈ. මොනවද ඉගක්කා? යන පාරේ ගිහින් මේ යාමකම් කොහොමද යනවා මං යනවා. ඔව් නෑනේ. මම මේ පයින්නවා. ඩැඩි. අම්මාත්‍යා මම පොරොන්දු වැඩේ කරා යනවා ඔය යන්නද බං ඒ ටිකක් දීලා බත් ටිකක් කාලා හෙට උදේ යා සල්ලි මතක් කරපන් උඹට 1,45,1000ක් දෙන්න පොරොන්දු නම් පොරොන්දු නෑ ඕන්නේ අම්මාත්‍යා නදීක මම යනවා ගජුවයි ඔයා යනතරට මාවත් එක්ක යන්නකෝ කොහෙ යන්නද පළගේ ඇතුළට ඊ මම බලපු දෙමළ ෆිල්ම් එකක් ගත්තා වුණා බා ගජයි මාරෙන් මම යන්නේ ඕ ගජුවා මට ඕනේ නැත්තේ ගයන්න. එයා ගියා දැන් මම කොච්චි යනවා දැන් කොහෙද ගජුවා? මේ වලම නින්ද තමයි ඔක්කොම. ගජුව ටවුන් එකට ගියා ඔළුව හැරිච්චද යනවා ගජුනේ. ඔය කොහෙද යන්නේ? මං යන මිල්පත්තුවට ගුරුකම් කරලා ලියුමක් ලියාලා ගිරවට කියලා පద్මාවති කොණ්ඩෙත් කපාලා ලිප්ස්ටික් උලාලා කට්ටෙන් කොටාලා පద్මාවති